කොහොමද මේ සුබ දවසක් ඔය මේ දවස්වල කාලීනව පවතින නමුත් යුද්ධයක් තියෙනවා මේ දවස්වල ඒ යුද්ධ නිසා කොට පීඩනාවට පත් වෙලා තියෙනවා මුළු ලෝකෙම ජනතාව. ඉතින් මේ ජනතාව මේ පීඩනයට පත් වෙලා තියෙන වෙලාවේ ඇත්තටම මේ අපිට නිකමට හිතුනොත් මේකට මොකක් හරි විකල්පයක් හොයාගත්තොත් මොකද කියලා හිතෙන්නේ නැද්ද? දැන් එතකොට අපේ මාධ්‍ය ආයතන තියෙනවනේ. මේ ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න කොයි වෙලාවෙත් බලවම මොකද ප්‍රචාරය කරන්නේ මේ හැම වෙලාවෙම තියෙන පෙට්‍රල් පෝලිං හැම වෙලාවෙම තියෙන ගෑස් පෝලිං ඔය දෙකනේ නිවුස් බලපු ගමන් තියෙන්නේ. උදේ නැගිට ගමන් පත්තරේ විස්තරය කියලා යනවා එක්ක පොත්පත් හෙඩ්ලයින්ස් කියලා මේ ඒ හෙඩ්ලයින්ස් කියවන තැන තියෙනවා. කෙලින්ම කියන්නේ මේ පෝලිං එක්ක ගෑස් නැහැ එක්ක පෙට්‍රල් නැහැ ඩීසල් නැහැ ආයි කිව්වාරව එක කාලීනව වෙන ගැටලුත් එක්ක අපිට නිකන් මේ ඒවත් එක්ක ගේම් වල ගිහිල්ලා හරියන්නේ නැහැ. ගේමර ගියොත් එතනම තමයි හැමදාම. දැන් ඔය නිවුස් බලන මිනිස්සු මොකද දන්නේ? ඔය පත්තරේ හෙඩ්ලයින්ස් උදේ නෙගටිව් එකක් බලන මිනිස්සු මොකද දන්නේ? අයියෝ පෙට්‍රල් දෙකම මට යන්න වෙන්නේ නැහැ කියලා යනවා. කොහොම වැඩ පාලු කරගෙන පොලිමට. ඇත්තටම පෙට්‍රල් සමසම බෙදලා මොනවාරි ක්‍රමවේදයක් හදනවනේ. මේක මේ අපේ රටේ ඔයාට විතරක් බලවල් ගැටලුවක් නෙමෙයිනේ. ඒතර ඔයා අද ගිහිල්ලා පොලිම ඉඳලා පෙට්‍රල් ගහන් ආවා. පෙට්‍රල් නැතුණ සමස්තයක් විදිහට මුළු රටටම නම නැත්තේ. ඒතකොට පාලන අධිකාරිය විසින් මේකට යම් විකල්ප මොනවාරි ක්‍රමවේදයක් ගෙනෙයි. හැබැයි මාධ්‍ය විසින් මේ කරන වැඩේ මම නම් දකින්න ඇත්තටම මහා වැරදි වැඩක්. මෙතනදී කරන්න ඕනේ දැන් ගෑස් නැති මිනිස්සයා දරවලින් උයනවා. ඒතර වෙන විකල්ප ක්‍රම වලින් උයනවා. හරිද? එක්ක සෝලාර් පැනල් සිස්ටම් හරහා මොනවාරි ක්‍රමවේදයකට උයන ක්‍රමයක් හොයාගත්ත මිනිස්සෙක් හිටියෝ. එක්ක මොනවාරි බයෝගෑස් හදලා බයෝගෑස් ප්ලාන්ට් එකක් හදලා එතනින් ගෙදරින් ඉන්වයිට් කරන අපරාධ වලින් මේ බයෝගෑස් ප්ලාන්ට් එකක් හදලා ඒ ගෑස් වලින් උයන මිනිස්සෙක්ගේ ක්‍රමවේදයක් දැනට භාවිත කරන මිනිස්සෙක් කියන නිවුස් වලට පෙන්වන්නේ නැත්තේ ඇයි? ඇයි මාධ්‍ය වල පෙන්වන්නේ නැත්තේ? ඒ පුවත්පත් හෙඩ්ලයින්ස් වල පෙන්වන්නේ නැත්තේ? ඒ පෙන්වන්නේ නැත්තේ ඒ ආයතන වල ඉන්න මිනිස්සුත් අර වගේ නිරාත්මක අදහස් තියෙන මිනිස්සුම තමයි ඉන්නේ. අපි යන්න ඕනේ මේ පැත්තට නෙමෙයි. ඔයාලා බලන්න එපා නිවුස් මේ දවස්වල. මොහරි අත්‍යවශ්‍ය දෙයක් තිබ්බොත් ෆෝන් එක කරගෙන YouTube එකේ බලමු පොඩි හෙඩ්ලයින්ස් ටිකක් තියෙනවනේ. ඒ ටික බලපුවම ඔයාලට ID එකක් ගන්න පුළුවන්. ඒ හෙඩ්ලයින් එකට අදාළ මොනවාරි විශේෂ පොතක් තිබ්බොත් බලන්න. අර වගේ කාලකන්ණි පොත් බලන්න එපා. අපරාධය වගේ කාලේ කන්නේ වල. ඔයාලා බලන්න ඕනේ දැන් ගෑස් නැත්තම් අපිට පුළුවන් බයෝගෑස් ඉන්ධනයක් විදිහට හදාගන්න පුළුවන් ගෙදරම. ඕනේ තරම් YouTube එකේ ගහම ඕනේ තරම් එනවා. හදන ක්‍රම. මේ නාගරිකද රාමීයද එහෙම දාලා නැහැ. ඕනේ කෙනෙක්ට හදන්න පුළුවන් බයෝගෑස්. හතර එකකින් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ වාහන වල ෆෝල් නැත්තම් ෆෝල් පිරිමහගෙන කරගන්න බෑ නේද? දැන් මොනවාරි රජයේ විසින් මොනවාරි ක්‍රියාමාර්ගයක් ගනීනේ. අපිට ඒකට හැම රජයේ විසින්ම ගන්න තීරණයට කෑකෝ ගහලා අන්තිර කෑකෝ ගහලා මිනිස්සු රන්දරේ විතරයි දෙන්නේ. උත්තරයක් හම්බෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. අපි මේ අවස්ථාවේදී අපි අලුත් දේවල් හොයා ගන්න ඕනේ. හරිද? දැන් මේ වගේ දේවල් මේ වර්තමාන සමාජයේ පවතින්නේ එක පෙට්‍රල් වලින් වාහන දුවන විදිහට හැම තියෙන්නේ. ඉස්සර කාලේ ආපු ඒ වගේ ඒ මිනිස්සු බැට කාපු නිසා අලුත් හොයා ගැනීම වලින් තමයි මේ දේවල් අපි හොයාගෙන තියෙන්නේ. ඒකට දැන් අපි මෙතනින් එහාට අලුත් දෙයක් හොයා ගන්න ඕනේ. මෙන්න මේ හොයාගන්න මිනිස්සුන්ගේ මේ බුද්ධිමත් මොලේ යටපත් වෙනවා මෙන්න මේ වගේ නිවුස් ජනමාධ්‍ය හරහා නිකුත් කිරීමෙන් සෝෂල් මීඩියා හරහා නිතරම බැලීමෙන් ඒකින්ද ඔයාලා පුළුවන් තරම් මේ නිවුස් වලින් ඈත් වෙන ජනමාධ්‍ය ආයතන වලින් මම ඉල්ලා සිටිනවා පුළුවන් තරම් ඔයාලා ඔය වගේ නිවුස් ඔය තරම් ප්‍රචාරය කරන්න එපා. හරිද? ඔයාලගේ ආයතනත් එක්ක බැඳිලා ඉන්න මිනිස්සුන්ට ප්‍රතිකූල සලකන්න ඕනේ. ඔයාලගේ ආයතන වල දාන නිවුස් ඔයාලගේ ආයතන වල ඔයාලගේ මාධ්‍ය හරහා පෙන්වන දේවල් බලන මිනිස්සුන්ට කලගුණ සලකනවා නම් ඔයාලා කරන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ ජන ජීවිතේ යථා තත්ත්වයටපත් කරන්න උදව් කරන එක. උදව් කරන්න මමවත් පෙන්වන එක. ඒ නිසා මම හිතනවා මේ නිවුස් බලන ඔයාගේ මනස විකල් කරගන්න නැතුව පුළුවන් තරම් YouTube එකේ හරි Google එකේ හරි ඉන්ටර්නෙට් එකේ හරි සර්ච් කරලා බලන්න මේ විකල්ප ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන. හරිද? මොනවාරි පාලන අධිකාරිය විසින් හැම රටකම මේවල මොනවාරි සොලියුෂන්ස් දෙයි. එතකන් උඩ බලන්න ඉන්න බෑනේ. කන්න බොන්න තෝහි ඉන්න බෑනේ. හරිද? හැබැයි ඔයාලා හොඳට හිතලා බලන්න. ඔය නිවුස් බලන මිනිස්සු කුපිදලා ගිහිල්ලා පොලිං වල කෑග ගහ උද්ඝෝෂණය කර හිටියට තව ගොඩාක් කණ්ඩායමක් ඉන්නවා ජීවිතේ ජය ගන්න මේ පහබුලත් එක්ක හැපි මිනිස්සුත් එක්ක හැපි ගනුදෙනු කරනවා. ඒ මිනිසුන්ගේ ඒ ගමනවත් යන්න හම්බෙන්නේ නැහැ. ඔයාලගේ වැඩේ නිසා. ඒ නිසා පුළුවන් තරම් බුද්ධියෙන් විමසලා බලන්න හැමෝම කියන දේ කරන්න ඕනේ කරන්න යන්න බෑ. తాවකාලික මානසික සුවය වලදස පුළුවන් තරම් බුද්ධිමත් හිතලා විකල්ප ක්‍රම හොයාගෙන ඒවට යන්න. කාටවත් බණින්න දෙපා. බැනල වැඩක් නැහැ. ඒක පුච්චිලේ දෙන්නේගේ මොන හරි ක්‍රියාමාර්ග නිසා මුළු රටක්ම
මුළු ලෝකයක්ම මේ විදිහේ පීඩාවටපත් වෙලා සිටින්නේ. ඒ නිසා අපි එක්ක ගමන යමු. කල්පනා කරලා හිතන්න මේ කියපු කාරණේ අන්තිම වෙනකම් මේ වීඩියෝ එක බලපු ආරම මෙහෙම ස්තුතිවන්ත වෙනවා. යාළුවෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න channel එකට අලුත් කෙනෙක් නම් ඔයා. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනවා. සිරුන් බිත් ඔයාලා හැමෝටම සුබ පතනවා. ජය වේවා.